තාත්තා මැරුණා. ඔයගොල්ලන්ගේ තාත්තා මැරුණා? ඔව්. කොයි කාලෙද පුතේ? මම බඩේ ඉද්දි. ඔයා අම්මගේ බඩේ ඉද්දි ඔව්. එයාගේ කකුලේ අමාරුවක් ඇරිලා බෙහෙත් එකක් විදලා මැරුණා. ඒ කියන්නේ බෙහෙත් විස වෙලාද බෙහෙත් එක විදලා. විදලා තාත්තව පින්තූර වලින් දැකලා තියෙනවද? පින්තූර හතරක් තියෙනවා. හදලා තියෙනවා. හතරක් තියෙනවා ඔව්. තාත්තගේ. තාත්තව හීනේ පේනවද? තරුවෙන් බලන් ඉන්නවා ලෑට අපිව. කවුද? තරුවෙන් ලෑට බලන් ඉන්නවා. බලන් ඉඳලා අපිව බලන් ඉන්නලා එයා ලෑට ආයෙත් තියාගෙන ඉන්න. හැබැයි එයා අපි උදේ වෙනකොට එයා මේ ඉස්කෝලේ යද්දී වෙන්ඩර යන්නේ. ඉස්කෝලේ යද්දි වෙන්ඩර යන්නේ. තාත්තට ඔව්. හැමදාම කොටද වදින්නේ? ෆොටෝ එකට. මම වැඳලා යන්නේ. උඩුව තියලා වෙන්නලා ඉස්කෝලේ යනවා. කවුද එහෙම කරන්න කියලා දීලා තියෙන්නේ? අච්චි. ආච්චි. ඔයාලා තාත්තට ආදරේ? ඔව්. කවදාවත් දැකලා නැහැ. ඒවන තාත්තට ආදරේ. නේ මං අපච්චි කියන්නේ. මේ ඇත්තද කතාවලු එයාගේ අප්පච්චි යා මේ හම්බෙන්න ඉන්නකොට තමයි නැති උනේ. heart attack එකක් ඇවිල්ලා. එයා දන්නේ නැහැ. අපි යාට ඉතින් එයාට හැංගුවේ නැහැ පොඩි කාලේ ඉඳන් මෙයා කෝ කියලා අහනවනේ. ෆොටෝ වලින් එහෙම දැක්කාම. එතකොට අපි කිව්වා පොඩි කාලේ ඉඳන් මෙයාට කිව්වා මෙහෙම අප්පච්චි නැති වෙලා මෙහෙමයි කියලා. ඒ ආ ඉතින් අපි කියලා දුන්නේව තමයි ඉතින් කියන්නේ. ෆොටෝ වලින් පෙන්නලා මහා තාම උනත් ඒ කියන්නේ ඉස්කෝලේ යනකොට වඳින්න ඕනි කියලා මට වැඳලා එයා කියනවා අප්පච්චිට වඳින්න ඕනි කියලා. එයා වැඳලා අත් දෙක එකතු කරලා වැඳලා ඉඹිනවා ෆොටෝ එක. ඉඹලා තමයි යන්නේ ඉස්කෝලේ. ජීවිතේ සමාන දේවල් තියෙනවා මේ අපි බලාපොරොත්තු වෙන විදිහට දේවල් සිද්ධ වෙන්නේ නැති. ඒ වගේම මේ වගේ තාත්තා විතරක් නෙමෙයි අම්මා තාත්තා දෙන්නම නැති දරුවෝ කොච්චර මේ ලෝකේ ඉන්නවද? ඉතින් ඒ අඩුව දැනෙන්න දෙන්නේ නැද්ද ඔයා තාත්තා නැති අඩුව? මගේ අයියා ඉන්නේ අම්මන් ඉන්නේ අම්මා ළඟ. මේ අයියාත් ඉන්නවා මගේ සහෝදරයා. එයාට තමයි මෙයා පොඩි කාලේ ඉඳන් තාත්තා කිව්වේ. මේ ටික ලොකු වෙනකොට එයා බාප්පේ කියලා කියන්නේ. දැන් බාප්පේ කියන්නේ මාමා නෙවෙන්නේ. ඒනට බාප්පේ කියලා කියන්නේ. එයා ගැන තමයි ඉතින් එයා තමයි ඉතින් ඉන්නේ. ඔයාගේ වීරයා කවුද? බාප්පා. ඔයාගේ වීරයා බාප්පා. ඔයා බාප්පට ගොඩක් ආදරේද? ඔව්. ගොඩක් ආදරේ. ඔව්. බාප්පා තමයි ඔයා බලාගන්නේ. අම්මත් බලා ගන්නවා. අම්මා බලා ගන්නවා. ආච්චිත් බලා තාත්තා බලා ගන්නවා. අයියාත් බලා ගන්නවා. තාත්තා